මගේ YouTube channel එකට පිළිගන්නවා. මගේ වීඩියෝස් වලට කැමති නම් මාව subscribe කරලා, like කරලා, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. මම මේ vlog එක record කරලා දවස් 2ක් විතර වෙනවා. අද නතල් දවසේ රෑ 10 විතර තමයි මම මේ voice over එක කරන්නේ. දවල් වරුවේ තමයි edit කරලා ඉවර වුණේ. ඉතින් අද බලමු මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. අද උදේ මම නැගිට්ටේ 6:45ට විතර. උදේම නැගිටලා ඉතින් මගේ පළවෙනියටම කරන දේ තමයි හොඳට ඇඳ අස් කරලා දාන එක. කඳුලින් තෙමා තොල් පෙති නලලත තවා නික්මුණුදා හිස සිඹ මාලත වෙමි රැතුන් හැලෙන් මේ විල් තීරේ පියමන්නේ ඔබ එක්කම මේ කංකාවේ පැද යන්නේ ඔබ හින්දා. මම දැන් නම් ඇඳ හදලා ඉවරයි. ඊට පස්සේ ඉතින් මගේ සුපුරුදු පරිදි කොණ්ඩ පීරන එක තමයි මම කරන්නේ. මින් පෙරදී අපි මේ වගේ වෙන්වී යන්නට ඇති මේ කඳුළු ගංගායි මේ කොතැනක හෝ මගේ ජීවිතේ කිවිදී ඔබ දිනෙත් යලි යලි සොයයි අපි පතාවා වගේ ඊට පස්සේ කොණ්ඩෙත් පීරලා ඉවර වෙලා මම පොඩ්ඩක් එළියට ගියා. දැක්කනේ මං අද උදේම නැගිට්ටා. හරියට ඉරවත් පායලා තිබුණේ නැහැ මේ වෙලාවේ. මං ඉතින් චුට්ටක් වෙලා එළියට වෙලා ඉඳලා මට මගේ morning tea එක එනකන් පොඩ්ඩක් වෙලා බලන් හිටියා. මම කලින් නැගිට දවස්වලට නම් අපේ ආච්චි හරි අම්මා හරි මට morning tea එක හදලා දෙනවා. මම පරක් වෙලා නැගිට දවසට තමයි මම තේ එක තනියෙන් හදාගන්නේ. තොල් පෙති නලලත තවා නික්මුණුදා හිස සිඹ මාලත වෙමි රැතුන් හැමෙන් මේ විල් තීරේ. ඔන්න මගේ තේ එක නම් හම්බුණා. අපි morning tea එක බොන ගමන් පොඩි chat එකක් දාමුද? 2025 අවුරුද්දත් හෙමින් හෙමින් ඉවර වෙනවා නේද? ඔයාලට මොකද හිතෙන්නේ 2025 අවුරුද්ද ගැන? මට නම් 2025 අවුරුද්ද අමතක නොවන මතක ගොඩාක් ඉතුරු කරපු අවුරුද්ද. 2025 අවුරුද්ද කියලා කියන්නෙම සුමිහිරි මතක වගේම අමිහිරි මතකත් ඉතුරු කරපු අවුරුද්ද. ඒ වගේම මිනිස්සු කවුද කියලා හොඳටම තේරුම් කරපු අවුරුද්දක් තමයි 2025 අවුරුද්ද කියලා කියන්නේ. ඔයාලටත් එහෙම. මම නම් 2025 අවුරුද්ද ඇතුළත කිසිම බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ නැහැ. මොකද කියනවා නම් මට එක්සෑම් තිබුණා. A level එක්සෑම් එකෙන් පස්සේ මොනවද කරන්න ඕනි කියලා නම් මම ගොඩාක් ලොකුවට බලාපොරොත්තු තියාගෙන තමයි හිටියේ. ඔබ එක්කම මේ ගංගාවේ පැද යන්නේ ඔබ හින්දා. ඊට පස්සේ ඉතින් තේ එකත් බීලා, දත් මැදලා, මූණ හොදලා, ඇඳුමකුත් දාගෙන ඊළඟ වැඩ ටික කරන්න ලෑස්ති වුණා. අපි මේ වගේ වෙන්වී යන්නට ඇති මේ කඳුළු ගංගායි මේ කොතැනක හෝ මගේ ජීවිතේ කිවිදී ඔබ දිනෙත් යලි යලි සොයයි අපි පතාවා වගේ පොල් කඳුලින් තෙමා තොල් පෙති නලලත තවා නික්මුණුදා හිස සිඹ මාලත වෙමි රැතුන් හැලෙන් මේ විල් තීරේ පියමන්නේ ඔබ එක්කම මේ කංකාවේ. ඇඳුමත් දාගෙන morning skin care ටිකත් කරලා කොණ්ඩෙත් පීරලා මම අද ලෑස්ති වෙන්නේ මගේ රූම් එක පොඩ්ඩක් අස් කරලා දාන්න. එහෙනම් එන්නකෝ මගේ රූම් එක අස් කරන විදිය බලන්න. එයාත් ඉතින් මම හැඩ වෙනකොට එයාත් කන්නඩි ළඟට ගිහිල්ලා හැඩ බලනවානේ. මේ කඳුළු ගංගායි මේ කොතැනක හෝ
ඊට පස්සේ මම මගේ නවන්න තිබුණු රෙදි ටිකත් නවලා සෝදන්න තිබුණු රෙදි ටිකත් සෝදන්න දාලා තමයි ඉස්සෙල්ලාම රූම් එක අස් කරන වැඩේ පටන් ගත්තේ. ඉස්සෙල්ලා කතා කරපු ටිකේ ඉතුරු ටික අපිට කතා කරන්න බැරි වුණානේ. ඉතින් මම කිකියේ හිටියේ මේ අවුරුද්ද කියන්නේ අපිට ගොඩාක් පාඩම් ගන්නපු අවුරුද්දක් කියලා. අපිට හැම වෙලේම මේ අවුරුද්ද උගන්වුවේ අනාගතය ගැන බලාපොරොත්තු නොවි වර්තමානයේ සතුටෙන් ජීවත් වෙන්න කියලා. අනුන්ට ඉරිසියාකම් කරන්නේ නැතුව, කුහකකම් කරන්නේ නැතුව මිනිස්සුත් එක්ක හොඳින් ඉන්න කියලා තමයි මේ අවුරුද්දේ උගන්වුවේ. ඊට පස්සේ මං ඉතින් උදේට කෑවා. උදේට අද තිබ්බේ සුදු බත් එක්ක කෙසෙල් මුවයි පරිප්පුයි තමයි තිබ්බේ. ඉතින් මම ඒවත් එක්ක උදේට කාලා ඊට පස්සේ මගේ වැඩ ටික පටන් ගත්තා. මගේ ජීවිතේ කිවිදී ඔබ දිනෙත් යලි යලි සොයයි අපි පතාවා වගේ වෙන්වී දෙක පොල් කඳුලින් තෙමා තොල් පෙති නලලත තවා නික්මුණුදා හිස සිඹ මාලත වෙමීර එන්නකෝ අපි දැන් හිමීට අපේ රූම් එක අස් කරන ගමන් කතාව ඉතුරු ටිකත් කියමු. ඉතින් මේ 2025 අවුරුද්ද ගොඩාක් පාඩම් කියලා දුන්න අවුරුද්දක් කියලා මම ඉස්සෙල්ලත් කිව්වනේ. මේ අවුරුද්ද ඉවර වෙන්නත් තව දවස් 6ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි පුරුදු වෙලා තියෙන්නේ අනාගතය ගැන ප්ලෑන් කරන්නමනේ. මොන ප්‍රශ්න ආවත් කොහොම අපිට පාඩම් උගන්වුවත් අපිමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. අපිට වෙනස් වෙනා නම් වෙනස් වෙන්න ටික දවසක් ඕනේ. මටත් එහෙම. මම මේ කියන දේවල් ඔයාලට තේරෙනවද දන්නේ නැහැ. ඒත් මට තේරෙන විදිහට තමයි මම ඔයාලට මේ කියන්නේ. මම හැමදාම උදේට නැගිට ගමන් කරන්නේ අද දවස ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක. ඇත්තටම මම මේ අවුරුද්ද තේරුම් ගත්ත තව දෙයක් තමයි තමන්ට තමන් විතරයි. තමන් විසින් තමන්ව සනස ගන්න ඕනේ. තමන්ගේ හැම දෙයකම ඉන්නේ තමන් විතරයි කියන එක මම තේරුම් ගත්තා. ඕක ඉතින් හැමෝම කියන කතාවනේ. ඒත් වයස යන්න යන තමයි මේව ඔලුවට වැටෙන්නේ. හරියටම මොකද්ද මේ කියන්නේ කියන එක තේරෙන්නේ අපි වයසෙන් මුහු පුරා ගියාම. තව දෙයක් තමයි අපේ සතුට අනුන්ගෙන් හොයන්න ගියාම අනුන්ගේ සතුටත් නැති වෙලා අපේ සතුටත් නැවතී වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඉතින් පුංචි හරි දෙයකින් සතුට වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. මොකද තමන්ගේ සතුට තියෙන්නේ තමන් ගාව විතරමයි. මම law of attraction follow කරන කෙනෙක්නේ. ඒකෙදී කියලා දෙන්නේ කරුණාවන්ත වෙන්න කියලා. අනිත් කට්ටියට කරදරයක් නොවේ ජීවත් වෙන්න කියලා. ඉතින් තමන්ට තමන් කරුණාවන්ත වුණොත් තමයි අනිත් කට්ටියට කරුණාව දක්වන්න පුළුවන්. මම මෙච්චර වෙලා කඩින් කඩ කිව්වේ මේ අවුරුද්දේ අපිට උගන්වපු පාඩම් ගැන. ඒකෙන් ප්‍රධානම පාඩම තමයි වැඩි බලාපොරොත්තු තියාගන්න එපා කියන එක. මොකද ඊළඟ තප්පරේ අපේ ජීවිතේට මොකක් වෙයිද කියලා අපිට කියන්න බෑ. මං ඉතින් මේ දේවල් මේ කියන්න හැදුවේ මේ අවුරුද්දේ අවසාන නිසා. ඔයාලටත් එහෙමද? මේ අවුරුද්දේ කොච්චර ඔයාලට පාඩම් උගන්වවද? කමෙන්ට් කරන් යන්න. මං ආසයි ඒව කියවන්න. මේ කතාව ඉවර වෙනවත් එක්ක මම මගේ රූම් එකේ ඩ්‍රෙසින් ටේබල් එක නම් අස් කරලා ඉවරයි. බලන්නකො ලස්සනයිද කියලා. මට ඉතින් එක එක පිස්සුවක් තියෙනවා. එක එක කාලයකට ඉතින් පොඩි දේවල් වුණත් මට වෙනස් කරන්න ඕනේ. හැමදාම එකම විදිහකට තියෙනකොට දකින්න නිකන් ආස නෑ වගේනේ. ඕලටත් එහෙම නැද්ද? මං ඉතින් ඔය බඩු තියෙන තැන හරි වෙනස් කරලා තමයි නවතින්නේ. අත ගන්න එක ගන්න මට ඉන්න මින් පෙරදී අපි මේ වගේ වෙන්වී යන්නට ඇති. බලන්නකො ඉතින් ෆයිනල් ලුක් එක කොහොමද කියලා. මගේ ජීවිතේ කිවිදී ඔබ දිනෙත් යලි යලි සොයයි අපි පතාවා වගේ. ඊට
පස්සේ මම මගේ ස්ටඩි ටේබල් එක අස් කරන්න පටන් ගත්තා. ස්ටඩි ටේබල් එකේ නම් ඉංග්‍රීසි කෝස් එකේ බුක් වගේකුයි මගේ එකවුන්ට්ස් බුක්ස් වගේකුයි තමයි තියෙන්නේ. මොකද අපිට නොවැම්බර් මාසෙ ඉවර වෙන්න තිබ්බ එක්සෑම් එක ගං අතුර ආපදාව නිසා ජනවාරි වලට කල් ගියා. තව මට ලියන්න තියෙන එකවුන්ට්ස් දෙවෙනි පේපරේ විතරයි. ඉතින් ඒක ලියන්න ඕනි කරන පොත් ටික තමයි ඔය මේසුට තියලා තියෙන්නේ. ඒකත් අස් කරලා ඉවරයි. ඊට පස්සේ මම අස් කරන්න පටන් ගත්තේ මගේ සයිඩ් ටේබල් එක. සයිඩ් ටේබල් එකේ නම් ඉතින් තියෙන්නේ මගේ දිනදා කියවන පොත් දෙකකුයි, චාර්ජර් එකයි, ඔය හෙඩ්සෙට් එකයි එහෙම තමයි තියෙන්නේ. මම ඉතින් ඒකත් ලස්සනට අස් කරගත්තා. මම පොඩ්ඩක් එතන වෙනස් කරා. එතන පොඩ්ඩක් ලොකු ටේබල් එකක් තිබ්බේ. මම ඒක අයින් කරලා පොඩි ටේබල් එකක් එතෙන්ට දාගත්තා. ඊට පස්සේ ඉතින් මුළු කාමරේම අතු ගාලා දැම්මා. දෙක පොල් කඳුලින් තෙමා තොල් පෙති නලලත තවා එක් මුනුදා හිස සිඹ මාලත වෙමි රැතුන් ඇහෙන්නේ මං මේ විල් තීරේ පියමන්නේ ඔබ එක්කම මම රූම් එක අස් කරලා ඉවරයි. ඉවර වෙලා එහෙමම එළියට ඇවිල්ලා පොඩ්ඩක් එළිය බලවුවා. ඉර නම් පායලා. ඉතින් එහෙනම් මගේ රූම් එක අස් කරන vlog එකත් මම මෙතනින් ඉවර කරලා දානවා. ඉතින් මම කීපු දේවල් ඔයාලට තේරුණා හෝ නැතා මට තේරුණ විදිහට මම මගේ මේ අවුරුද්ද ගෙවන විදිහ මම ඔයාලට කිව්වා. මම මේ කියපු දේවල් ඔයාලගේ හිතට කොහොම දැනුණාද කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. ඒ වුණාට මට මේ අවුරුද්ද ගැන හිතුණු දේවල් තමයි මම මේ වචන කරලා ඔයාලත් එක්ක බෙදාගත්තේ. එහෙනම් අදට මම vlog එක ඉවර කරනවා. මේ වීඩියෝ එකත් ලස්සනයි නම් ඔයාලා කැමති නම් මාව subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. අනිවාර්යෙන් ඔයාලට මේ අවුරුද්ද දැනුණු විදිහ මේ අවුරුද්ද කියලා දුන්න පාඩම් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අදට මම vlog එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් අලුත් vlog එකක් අරන් එනකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. බුත්සන්නයි. bye.